අඩෝ. පාර හොයාගෙන යන්නේ ළමයි. මෙතනින් දැලන් තියෙන්නේ. අපේ බාලෙන් උඩට. මං කහලා මේ හොල දොඩන්නේ. ඔයෝ. අනේ මං සුප්පුයලෝ. මේ ඔය උඩට. Hi යාළුවනේ, welcome to my YouTube channel. අද ඔයාලා අපිත් එක්ක යන්න හදන්නේ බිල් හුඩ් බලන්න. Hi අපි යනවා අද බිල් හුඩ්. Halo. අපි අද යනවා බිල් හුඩ් බලන්න. අනේ වල උමායක් ඉන්නවා. උමායක්ක අතවන උමැද්ද ඉස්සරහට ලස්සන තැන් බලා ගන්න පුළුවන්. ඒ හින්දා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අද කට්ටිය නෑනේ परिसर ගැන ලස්සනයි සුන්දරයි ජය වේවා. බයි කරන්න එපා. මොබයිල් එකේ වෙන අදහසකින් යන්නේ. අතුලේ ඉන්න. පනින්නේ හැරපන්. හරි. 1 2 3 වෙලාවක් ඉවරයි. පොළවේ එල්ලුණාලු. ගහමු. ගල් තියෙනවා. ගහමු. ජරාවක් කොහෙද පා? තනකොළ හරියක් ගහගුණාම කමන්නේ. හරි ඇල්ලුවද? අපි චැලෙන්ජ් ගහමු. අnder ගන්න ෆෑග්. මොනවද? ඕන එක. දැන් ගනින්. මොකුත් අට්ටු නැහැ. එල්ලුණා නේද? ගහන්නම්කෝ. අඩෝ මාස ගේම ගහනවානේ. දැන් දෙකක්. මේ නාංගිල එලවන්න ඕනේ බා. අනේ මමත් එන්න. දැන් දෙකක් ගනින් පුළුවන් නා. අඩෝ. නියපොත්තට කිව්වද? ගමන අතරමැද අපි සෙල්ලම්කුත් කරා. අවසානයේදී උමායක්කටයි මටයි ඩෙයායකුත් ලැබුණා. ඒ හොල්ලලා දාන්න බෑ. හරි මාරු. මේ මට හරියට මෙතන අපේ යාළුවෝ සෙට් එකෙන් එක්කෙනෙක් අඩුයි නේද සඳු? ඔව් දුල්මියක් අපිත් එක්ක ආවේ නෑ නේ ඉතින්. එයාව සැරින් සැරේ මතක් කර තමයි අපි මේ ගමන ගියේ. මටත් දෙකෙන්නේ. ඔව්. ටක්ක ගන්න අඩෝ. ඔක හොල්ලන්නේ බා. නීයා. අතරයි දැන් හදන ගන්න ඕනේ. අඩේ නායි ගහ. අපලෙදි බිම්බෝටේ තරන් එන්න. ඒ බෑ. හරි අපි අරන් එන්න. ඒක අපි ගන්න. ඒක අවුලන්නේ. කිසි අවුලක් නෑ. මේ අමාෂට. මාරු ගන්න හරි. එකයි. ඇයි බුඩ වෙන්න බා? උමායක්කයි ඩෙයායක උනේ පස්සරයක් ගෙම්බ පනින්න වුණා. මන්දර මේකටත් දෙන්න. හලෝ. එහෙනම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි. හායි කියාගෙන යන්න. හායි. මම නැවතත් හමු වෙනවනේ.
මේ පොඩි එකත් එක මුකුත් කරන්න බෑ. පොඩි පී එක බෑ කරන්නේ. දැන් ඒකට මම මක්කවත් දන්නේ පියුම්. කහත්තලා මේ හොල දොඩන්නේ. අයියෝ. මොකක්ද වෙන්නේ කියලා. මේ පීව හැරෙන්නේ බා. හයිය නෑ දැක්කේ. හයිය නෑ පොඩි කාලේ හැම යද්දිනේ. දැන් කි ගානක් නෑ බා. උදේ පාන්දර නැගිටින්නේ මේ බලන්න. උදේ බෑකේ තියාගෙන යන මම. දේවාලයක්ද කොහෙද තියෙනවා? අපාර හොයාගෙන යන්නේ ළමයි. ආන තියනවා දිගට. අපි අහලා බලමුද? අහලා බලමුද? පොඩ්ඩක් අහලා. මෙන්න මෙතන මොකක් හරි. මෙතන නම් තියෙනවනේ කඩේ. මේ මාමගෙන් අහලා මෙතනින් අහලා බලමුද? Excuse me. බේලුඩ් වලට යන්න පුළුවන්ද මෙහෙ? මෙතනින් මේ පාර මේ හැරෙන එකද? මෙතනින්ද හැරෙන්න තියෙන්නේ. අපේ පාරෙන් උඩට. මේ පාරේ ගිහිල්ලා කාපට් පාරෙන් උඩට යන්න කිව්වා. මෙහෙන් යන්න පුළුවන්. පාරක් තියෙනවා. හරි thank you. ලේක් එකටත් යන්න පුළුවන්ද? මේ පොයින්ට් එක මේ වඩේ කඩයක් හරිය තියෙන්නේ. හරි. දම්පාට කුඩේ යටින් යද්දී අමුතු ආලෝකයක් ලැබෙනවා. මූණට. දම්පාට මලුත් තියෙනවා. ඒව නම් අපි වැටි. ඒ පයින්ස් ගස් දිහා බලනකොට හරි අමුත්තක් දැනුනේ. ඇස් දෙක බ්ලා. අනේ මං සුප්පු වෙනවා. ඇස් දෙක බ්ලා වෙලා. නෑ මං දවම් වෙලා. අපේ ජනතාව ඈතින් එනවා මෙන්න මේ ටික. අපි අර පාරහපු තැනින් කීපු වඩේ කඩේ තමයි මේ පේන්න තියෙන්නේ. මෙතන තුම්මන් හන්දියක් තමයි තියෙන්නේ. එතනින් උඩහපාර ගියන් පස්සේ අපිට ලේක් එකට යන්න පුළුවන්. ඒ වගේම view point එක බලන්නත් පුළුවන්. මේ දැන් ඔයාලට පේන්න තියෙන්නේ කිරිමැටිය ටැමිල් විද්‍යාලයට යන පාර. මේ කොහෙන් යන්නද ඉන්නේ? තිරුවන් සරණයි. අසන් සාදා. සයිඩලක් යනවා. මේ ඔය කුඩල. කුඩැල්ලෝ ඉන්න හොඳේ. ඒ කූලලෝ. ඔය වගේ වතුරකට කියන්නේ හිතෙනවා මං අහන්නේ. හිතිලානේ. ඔය කිව්වේ ඔයාලා ගොඩ ගන්න බෑ නැති. ගෙඩිය මේ විදිහට පැලෙනවා. ඇතුලේ තියෙන ඇටය. ඇට ගොඩක් තියෙනවා. අනේ ගංගලෝ. අර බයික් ඉවරයිද බා? අනේ මටත් අමුතුවෙන් ගේම් පාන වුණා. අයියේ. අයියෝ. අහන්න එපා බහින්න කිව්වනේ මොකද අහන්නේ? බයින බල්ලේ. මේදි බැලුව නිසා ඇහුවේ. නේ අහන්න එපා. බයින බල්ලේ. පහ වුණා. ඒක කවුද මල්ලි මේ? වඩේ කඩෙන් අපි පාර අහගෙන ආවේ. ඔන්න අපි ලේක් එකට ආවා. තල්ලන්න එපාද? අනේ. ඒකට මාර මේ ටික්ටක් වගේ එනවා. මාවෝ ඉන්නෝ.
වතුර නෑ. නිවේදයි එපා. අයියෝ මේ. ඒ පොඩ්ඩේ ඔයාලට එක්කෙනෙක් අමතකුණා. තේරෙම බා. හොඩු යනලි. දැන් අපි view point එකට යන්න තමයි සූදානම් වෙන්නේ. ෆෝන ඉන්න ෆෝන. වතුර හොඳයි නේ. වතුර ගැහුවනම් හොඳයි නේ. ඒකනේ. රංගපෑමන්නේ කලේ. අපෝ ඉන්නේ හරක් කෙලවනවා වගේ. ආ ළමයි අපි ආනි මේ ෂේ ලස්සන. අපි මේක වීඩියෝ කරමු. මේ කඩුස්සේ අපි හැමෝම දුවගෙන නිමේෂය බදාගමු. අපි හාන්න වැඩේ. yes. මුලින් බදාගන්න. අප්පච්චි. අම්මා යාළුවනේ හරි මහතේ. ඔන්න එහෙනම් අපි view point එකටත් ආවා. අමින කියමු. අනේ යනකොටවත් ෆයිනස් කලේ මැද්දෙන් යා. ඕවනේ. සබයි පිච්චෙනවා. අර නේ මේ මැද බෑ. රාත් වල. ආශා රුක්ෂාලයිටි කැප් එක දුන්නා හරි. පාරක් හොයනවද? පාරක්. පුළුවන්. මෙම ඉන්නේ. මගේ කුඩේ පාරෙන්ට. ජය වේවා. අපි යනවා. එන්න. ඕගානා පොකුණේ අපි යනවා. අපි එනවා. පරිස්සමෙන් එන්න. ඕ ලිස්සේ බලාගෙන. ඔහම ඉන්නලු අපි වීඩියෝ එකට අපි අසු කරගන්නවලු වීඩියෝ එකට. අදට අල්ලගන්න. කෙලිම ඩෝසර් දාන්න.
අක්කා ඒක කියද්දි මේ රෙකෝඩ් එක මේ උන්නේ බර කරක්ටි දෙක ඔයද නිකන් යන්නේ ලිස්ට් එකේ යන්න ඉස්සය ඒ ප්‍රපාතේ දන්නේ නේද? මගේ તો ආගේ වීඩියෝ කරේ හරි සයිඩ් එකට අවුල සයිඩ් එකේ අඩෝ අප්පච්චි වරද? අපිට යාළුවෙක් හම්බුණා ඔන්න කොහෙන්ද වඩින්න? මං අත පැත්තේ බලාගෙන ඉන්න. හරි මගේ මේ ඩෙක් දෙකක් නෙමෙයි තියෙන කැන්වස් දෙකක්. අර අන්න ඒකයි ලිස්සන්නේ නේ අච්චර හොඳ පාරක් තියෙන්නේ හොඳද? අයියේ නම කිව්වට කමක් නැද්ද? වව් කූල් එක අපි මෙහරි ඉන්නද බං යන්නේ අර. ඉවණක් හම්බුණා කියලා දුවගෙන යනවා. අවුවට යන්නේ අර අපි මුලින් ලේක් එකේ ඉඳන් view point එක බලන්න කන්ද නැගගෙන ගියානේ ඊට පස්සේ අපි ආයිමත් ඒ කන්ද වෙන පාරකින් බැහැලා ලේක් එක ළඟටම ආවා බාප්පා නෑ බා අප්පච්චි හින්දෑරිමත් ඉතිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ අමයි ඉරාවත් නැතත්කම් නෑවගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා පිරුණු හිනගාව වැළපෙලා ගියා එහුන්නේ වගේ යන්න ඕනේ ඈතින් කතා කරන්න බෑ එක එක වෙන කියලා නෑ වගේ යන මම ප්‍රභාෂී අක්කට බෑග් එක දීලා එහුන්නේ වගේ ආවා හරියෝ ගෙනත් දෙන්න බෑග් එක දෙන්න බෑග් එක ගත්තා ෆයිනලි ඒක ලස්සනයි. ගන්න උන් වලේ අරනේ තුනකටයි පඩේ. උන් වලේ එක දුන්නා. අපි දෙන්නේ නැහැ. අපි මේ පාරේ ආවේ. මේ පාරේ ආවේ නෑ අපි. දැන් ප්‍රභාසියන් ගහගන්නවා. ඔන්න අපි පයිනස් කැලේට ඇතුළු වෙනවා. එනවා. මොකද්ද? මොකද්ද? අපි පයිනස් කැලේ ඇතුලේ චුට්ටක් වෙලා හිටියා. ඒක ඇතුලේ මාර වයිබ් එකක් තියෙන්නේ. හුලන් සද්දෙත් හොඳට ඇහුණා. ඒ වගේම මාර කූල් මේ පරිසරය. අපි බස් එක එනකන් ටිකක් වෙලා වාඩි වෙලා හිටියා. බස් එකේ යන ගමන් අර පරිසරය දිහා බලාගෙන ගියා ඉතින්. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා හිටියා මගේ යාළුවෝ ඔක්කොටම බොහොම ස්තුතියි. අවසන් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. බයි බයි.